හෙලෝ කොහොමද මගේ යාලු හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්නවා නේද? මේ කානිවල් එකේ අන්තිම දවස අපි පටන් ගත්ත දවසෙත් ආවා. ඔයාලට මතක ඇති මගේ කානිවල් වීඩියෝ එක බැලුවා නම්. ඊට පස්සේ ආයේ දවසක් ගියා. මේ තියෙන්නේ අපි අවසානටම කානිවල් ගියපු දවස. මේ දවසින් තමයි කානිවල් අවසන් වුනේ. පටන් ගත්ත පළවෙනි දවසේයි අනිත් දවස්වල ඒ වගේ නෙමෙයි අවසාන දවසේ මාරම විදිහට ලොකු සෙනඟක් හිටියා. හැම අවුරුද්දෙම එහෙම තමයි අවසාන දවසට ලොකු සෙනඟක් ඉන්නවා. බබාලටත් යන්න ඕනි කිව්ව නිසා ඉතින් අපිත් ආවා. අපිට වැඩිය ගොඩාක් විනෝද වෙන්නේ බබාලා තමයි. ඒ දෙන්නට සෙල්ලම් කරලා ඇති කියනකම්ම අපි එදා දවසේ සෙල්ලම් කරන්න දුන්නා. මම කලිනුත් වීඩියෝ එකක් කරලා තියෙන නිසා අද ලොකුවට වීඩියෝ කරන්න ගියේ නැහැ. පොඩි ක්ලිප් ටිකක් තමයි ගත්තේ. ඒ ටික බලන ගමන් මට හිතුණා ඔයාලත් එක්ක මේ දේ ගැන කතා කරන්න. මම YouTube channel එක පටන්ගෙන දැන් මාසයක් වගේ පොඩි කාලයක් තමයි වෙන්නේ. ඉතින් මේ වෙනකොට 1K පහු වෙලා තියෙනවා. මට ගොඩාක් සතුටුයි. ගොඩාක් ආදරණීය හදවත් ඇති යාළුවෝ ගොඩාක් මගෙත් එක්ක එකතු වෙලා ඉන්නවා. ආසාවෙන් මගේ වීඩියෝස් බලනවා. ඔයාලා මට දුන්නේ ආදරේ මට ගොඩාක් වටිනවා. ඇත්තටම මට හිතා ගන්නවත් බැරි තරම් ඉදිරියටත් මගෙත් එක්ක මේ විදියට ඉන්න කියලා ගොඩාක් ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් අපි අන්තිම දවසේ මියුසිකල් එක පැත්තට ගියේ නැහැ. ගෙදරින් ආවේ 9:00 විතර රෑ පාන්දර 1 විතර වෙනකම් බබාලා දෙන්න සෙල්ලම් කරා. එයාලට නම් ඉතින් මහන්සියක්වත් වෙලාවවත් යනවා දැනෙන්නේ නැහැ. ඉතින් සෙල්ලම් කරන්න ගත්තාම බලන්නකෝ අපේ චූටි බබා. එයා ඉතින් අක්කා කරන දේ මෙයාට කරන්න ඕන. මෙන්න මෙතනින් උඩටම යන්න එයා ගොඩාක් වෙලා try කරා. හැබැයි ඒක එයාට කරගන්න බැරි වුණා. අපේ ලොකු බබා එයාලා තව ළමයි එක්ක සෙල්ලම් කරද්දී නංගි ගැන හරි අවධානයෙන් ඉන්නේ. එයා හොඳට නංගිව බලා ගන්නවා, පරිස්සම් කර ගන්නවා. ඊට පස්සේ ඉතින් බබාලා සෙල්ලම් කරලා ඉවරුණාට පස්සේ අපි ගියා පොසොන් කඩ පැත්තට. බබාලා දෙන්න එයාලට ඕනි කිව්ව පොඩි සෙල්ලම් බරු ටිකක් ගත්තා. මම මේ පාර ලොකුවට මුකුත් ගන්න ගියේ නැහැ. මොකද මේ මගේ හිතට සැටිස් වෙන මට එක දෙයයි හම්බ වුණේ. අනිත් ඒවා නම් වැඩිය මේ මට හිතට ඇල්ලුවේ නැහැ. වෙනදට නම් මම පොසොන් කඩ වලින් බඩු ගොඩාක් ගන්නවා. කිචන් අයිටම්ස්, ඩෙකරේෂන් බඩු වගේ. මේ පාර මට එහෙම මේ ගන්න තරම් ලොකුවට දෙයක් තිබුණේ නැහැ. මිල ගණන් එහෙමත් ගොඩක් වැඩි කියලා හිතුණා මට මේ පාර. මොකද මේ මම බඩු ගන්න යන අනිත් තැන්වල මිලත් එක්ක කම්පෙයාර් කරලා බැලුවාම මට හිතුණා මේ පාර බඩු වල ටිකක් මිලත් ගණන් වැඩි කියලා. බබාලට අපිට මේ ස්ලිපර්ස් නම් තිබුණා ලස්සන ඒවා. චූටි බබාට මේ ස්ලිපර්ස් දෙකක් ඕනි කියලා එයා ගත්තා. හැබැයි මේ එයා ගත්ත දෙකට වැඩිය ලස්සන ඒවා එතන තිබුණා. එයාට ඕනි කිව්ව දෙක මම අරගෙන දුන්නා. මොකද එයාලට ලස්සන පේන විදිහ, අපිට ලස්සන පේන විදිහ, හැමෝටම ලස්සන පේන විවිධාකාර විදිහටනේ. ඉතින් අපිට ලස්සන දේ එයාලට අරගෙන දුන්නාම එයාලගේ හිත පොඩ්ඩක් රිදෙනවනේ එයාලා ආස දේ ගත්තේ නැහැ කියලා. ඒක නිසා මම බබාලට බඩු ගනිද්දී ඕනෙම දෙයක් ඇඳුමක් උනත් ගද්දී එයාලට ලස්සන දේ තමයි මම එයාලට ගන්න දෙන්නේ. මොකද අපිට ඕනි දේ අරගෙන දීලා එයාලගේ චූටි හිත රිදෙනවට අපි ආස නැහැ. ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් ඇවිදලා බැලුවා මොනවද තියෙන්නේ කියලා. මට එක දෙයක් හම්බ වුණා. ගොඩක් ලාභෙට තිබුණ ලස්සන දෙයක්. මම ඒක වීඩියෝ එකේ අවසානයේ පෙන්නන්න. මොකද මම මේක ගනිද්දි වීඩියෝ කරගන්න අමතක වෙලා. පාන්දර නිසා දැන් මේ සෙනඟ පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ. අපි ආව වෙලාවේ මේ පැත්ත පිරීලා තිබුණේ බබාලවත් පයින් එකගෙන යන්න බැරි තරමටම. ඊට පස්සේ ඉතින් මට මෙන්න මේ ලස්සන මල් කඩයක් හම්බ වුණා. මෙතන නම් ලස්සන අයිටම් ටිකක් තිබුණා. හැබැයි මම මේ මොකුත් ගත්තේ නැහැ. මොකද අනුරාධපුර ඉන්න කට්ටිය නම් දන්නවා ඇති අනෝජ සුපර් සේල් එක ගැන. ඒකේ තෙමු එකටත් වැඩිය සමහර බඩුවල මිල ගණන් අඩුයි. ඉතින් මට අපරාධي කියලා හිතුණා අඩුවට ගන්න පුළුවන්කම තියෙද්දි ගන්න එක. ඒක නිසා ඉතින් මම මුකුත් ගත්තේ නැහැ. හැබැයි ලස්සන මේ බඩු ටිකක් නම් තිබුණා මෙතන.
මේ වෙද්දී නම් ඉතින් අපේ චූටි බබා ටිකක් නිදිමතේ හිටියේ. ඊට පස්සේ මෙන්න මේ සොසේජස් ඕනි කියලා එකෙන් දෙකක් දෙන්නට අරන් දුන්නා. කානිවල් එක ඇතුලේදීත් මේ එක එක දේවල් කෑව අයිස්ක්‍රීම් එහෙම. ඒක නිසා චූටි බබාට පොඩ්ඩක් හැමිරිස්සාව වගේ තිබුණා. පොඩ්ඩක් අමාරුවෙන් වගේ හිටියේ. ඊට පස්සේ ඉතින් අපිටත් කන්න පොඩි පොඩි දේවල් ටිකක් අරගෙන අපි ගෙදර ආවා. මේ පහුවෙනිදා උදේ මං කිව්වනේ ඔයාලට මං ලාභෙට දෙයක් ගත්ත ඒ දේ අන්තිමේටම පෙන්නන්නම් කියලා. අන්න ඒක වීඩියෝ කරන්න යද්දී අපේ ලොකු බබා එයාලා ගත්ත බඩු ටික ගෙනල්ලා මෙන්න මෙතනින් තියලා තිබ්බා. ඒ ටිකත් පෙන්නන්න කියලා. ඉතින් මං ඒකත් උන් ඔයාලට පෙන්නුවා. නැත්තම් ඉතින් අපේ ලොකු බබාගේ හිතට පොඩ්ඩක් හරි නෑ. මෙන්න මේ කොට්ටුරයක් උනේ රුපියල් 60යි. විශ්වාස කරන්න පුළුවන්ද මේකක් රුපියල් 60යි කියලා. ඉතින් මම මේකෙන් 5ක්ම ගත්තා. තව රතු පාට තැඹිලි පාට වගේ කලර්ස් වගේක් තිබුණා. හැබැයි ඉතින් මගේ හිතට ගියේ මෙන්න මේ කලර්ස් ටික. මම ඒකෙන් ගත්තා. බෙඩ්ෂීට් එක උනේ රුපියල් 500යි. ඒ ගානට ගොඩාක් ලාභයි. මොකද මේ මං ඒ වෙලාවේ එකයි ගත්තේ. මට හිතුණා පාටවත් යනවද දන්නේ නැහැ කියලා මෙච්චර අඩුවට දෙන්නේ. ඊට පස්සේ මං ගෙදර ගෙනල්ලා හොදලා බලද්දි පාට යන්නේ නැහැ. අපරාධී ඉතින් තව දෙකක් විතර ගත්තනම් හොඳයි කියලා හිතුණා මට. මෙන්න මේ ඇඳේ සයිස් එක 6.5. හැබැයි මේ ෂීට් එක 6.6 ඇඳකට උනත් දාන්න පුළුවන්. ඉතින් ඔන්නෝම තමයි කානිවල් එකේ අවසාන දවස අපි සතුටින් ගත කරේ. ඔයාලා මේ වීඩියෝ එකත් ආසාවෙන් බලන්න ඇති කියලා මම හිතනවා. අලුතින් මගෙත් එක්ක එකතු වෙන කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා නැත්නම් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්.